හරි නංගි මල්ලි දැන් අපි යන්න හදන්නේ 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නෙට යන්න කලින් මම කැමතියි ඔයගොල්ලන්ට ප්‍රශ්නේ වටපිටාව ගැන දේවල් ටිකක් කියලා දෙන්න. අපි බලමු. ඔයාලා බලන්න මෙන්න මේ වගේ සංයෝගයක් තියෙනවා. C6H12 O6. හරිද? මේ වගේ සංයෝගයක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ සංයෝගය එක මවුලයක් ඇතුලේ මේ සංයෝගයේ එක මවුලයක් ඇතුලේ කාබන් පරමාණු කොච්චර තියෙනවද? 6ක් තියෙනවා. हाइड्रोजन परमाणु 12ක් තියෙනවා ඔක්සිජන් පරමාණු 6ක් තියෙනවනේ හරි එතකොට බලන්න මෙන්න මේ සංයෝගය CO2 මේ සංයෝගයේ එක මවුලයක් ඇතුලේ කාබන් පරමාණු කීයක් තියෙද කාබන් පරමාණු එකක් තියෙනවා ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවනේ ඒව එකතු වෙලා තමයි මේ සංයෝගය හැදිලා තියෙන්නේ නේද හරි එහෙනම් නංගි මල්ලි මෙන්න මේ දැනුමත් එක්ක මේ වගේ එක පරමාණුවක් මේ වගේ එක අණුවක් දුන්නොත් මේ අණුව ඇතුලේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව කොච්චරද මේ අණුව ඇතුලේ තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව කොච්චරද මේවා කියන්න අපිට හැකියාවක් තියෙනවා නේද ඒක කියන්න අමාරුද නංගි මල්ලි නෑ නේද මොකද මේ වගේ එක පරමාණුවක් එක අණුවක් ඇතුලේ මේ බලන්න මේ ඒ රංගම තියෙන සංඛ්‍යාව තමයි තියෙන්නේ නේ එහෙනම් කාබන් නම් 6යි හයිඩ්‍රජන් නම් 12යි ඔක්සිජන් නම් 6යි හරිම ලේසි නේද හරි අන්න ඒ වගේ අපි දැන් බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. හරි නංගි මල්ලි. ප්‍රශ්න කියවමු. ස්කන්ධයේ අණුව එතනෝල් C2H5OH 10ක් අඩංගු ජලීය එතනෝල් ද්‍රාවණ. හරි. ජලීය එතනෝල් ද්‍රාවණ කියනකොටම අපිට මතක් වෙන්න ඕන මේක ඇතුලේ එහෙනම් ජලයයි එතනෝලුයි දෙකම තියෙනවා. හරි. ඒකත් එක්කම අපි කියවගෙන යමු. ජලීය එතනෝල් ද්‍රාවණ කිලෝග්‍රෑම් 0.1 හයිඩ්‍රජන් පරමාණු මවුල කොපමණ වේද? හරි. බලන්න නංගි මල්ලි කිලෝග්‍රෑම් 0.1. කිලෝග්‍රෑම් වෙනුවට අපිට අර මෞලික ස්කන්ධයම ලියන්න ලේසියවර අපි දන්නේ මොනවද? GMOL ඍණ එක නේ. ඒ කියන්නේ ග්‍රෑම් මවුලයට. ඒ වගේ ග්‍රෑම් වලින් තිබ්බොත් අපිට මේ කිලෝග්‍රෑම් වලට වඩා සුළු කරගන්නත් ලේසි. හැමදේම ලේසි නේද? කිලෝග්‍රෑම් වලින් තිබ්බහම ඒකක ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට ඒක සුළු කරන්න අමාරුයි. ඒ හින්දා අපි මේ කිලෝග්‍රෑම් වලින් තියෙන එක ග්‍රෑම් කරගමු. හරි. කිලෝග්‍රෑම් 0.1 කියන එක ග්‍රෑම් කරගන්න අපි කීයෙන් දෙගුණ කරන්නේ 1000. එතකොට මේ බිඳුව කපන්න දශම පිට මෙතෙන්ට ගේන්න එක්වරක් 100 100යි නේ. එතකොට 100යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් 0.1 කියන්නේ ග්‍රෑම් 100. හරි. ඔයාලා දන්නව නේද අර ඒකක කුඩා ඒකක හා විශාල ඒකක ඒ කියන්නේ ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ෆෙම්ටෝ ඇටෝ ඒ කියන්නේ මොනවද අර ෆිසික්ස් වල උගන්වන්නේ ඒකක හා මාන පාඩමේදී ඩෙසි කියන්නේ 10 ඍණ 1 සෙන්ටි 10 ඍණ 2 ඒ වගේ මිලි 10 ඍණ 3 ඒ වගේම විශාල එකක් ගත්තාම ඩෙකා හෙක්ටෝ කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා ඒ කියන්නේ මොනවද 10 පළවෙනි බලය 10 දෙවෙනි බලය 10 තුන්වෙනි බලය එහෙම කියලා කියන්නේ අන්න ඒකක ඒ පිළිවෙල මතක තියාගන්න. මමත් පාඩම් කරේ එහෙම තමයි. කොහොමද? ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ෆෙම්ටෝ ඇටෝ. ඊට පස්සේ විශාල ඒකක ඩෙකා හෙක්ටෝ කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා. හරි නේද නංගිවා? හරි. එහෙනම් අපි ආයම් ප්‍රශ්නෙට බලන්න 0.1 කිලෝග්‍රෑම් කියන්නේ 100යි ග්‍රෑම්. එහෙනම් මේ ග්‍රෑම් 100ක තමයි තියෙනවා කියන්නේ 110ක් ජලීය එතනෝල්. හරි අපි බලමු. එතකොට එතනෝල් කීයක් තියෙද කියලා අපි බලමු 100යි ග්‍රෑම් වලින් 100ට 10ක් එතකොට කීයද නංගි මල්ලි ග්‍රෑම් 10ක් එතනෝල් තියෙනවනේ ඒ කියන්නේ ග්‍රෑම් 100ක් තිබ්බා ඒ 100ෙන් 10ක් එතනෝල් හරි එහෙනම් 10ක් එතනෝල් නම් ඉතුරු අණුව මොනවා වෙන්න ඕනද ජලය වෙන්න ඕන නේද ඒ ග්‍රෑම් ඔක්කොම 100යි නම් තිබුණේ ජලීය එතනෝල් ද්‍රාවණයක් නම් 10ක් එතනෝල් නම් ඉතුරු අණුව ජලය වෙන්න ඕන හරි ඔන්න අපි ප්‍රශ්නේ භාගයක් දුර ලියාගෙන ආවා. අපි දන්නේ අපි ප්‍රශ්නේ භාගයක් දුර ලියාගෙන ආයෙ නංගි මල්ලි අපි මොකුත් දැනගෙනද? නෑනේ. මං කියන්නේ මේ ගාණක් හදන්න අමාරු ළමෙක්ට. හරිද? අපි මුලින්ම හිතුවා කිලෝග්‍රෑම් වලින් තිබ්බොත් අපිට සුළු කරගන්න බැරි වෙයි. මොකද ග්‍රෑම් GMOL ඍණ එක තමයි අපි ගොඩක්ම දැකලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ග්‍රෑම් කරගෙන බැලුවා. එච්චරයි අපි කරේ දැනට නේ. ඒකෙන් ප්‍රශ්නේ භාගයක්ම විසඳුණා. හරි. ඔන්න අපි දැන් දන්නවා එතනෝල් ග්‍රෑම් 10ක් තියෙනවා. ජලීය ග්‍රෑම් 90ක් තියෙනවා. හරි. ඊළඟට බලන්න දැන් මම ඔයාලට අර මුලින් කිව්ව නේද අපි බලමු මේ දැන් එතනෝල් ග්‍රෑම් 10ක් තියෙනවනේ මේ එතනෝල් ග්‍රෑම් 10 තියෙන මවුල ගාන කොච්චරද කියලා එතනෝල් කියන්නේ මොනවද C2H5OH හරිනේ එතකොට කාබන් වල ස්කන්ධය කීයද කාබන් 12යි නේද එතකොට 12 වරක් මෙතන දෙක තියෙන හින්දා දෙකෙන් ගුණ කරන්න හරිද H කියන්නේ කීයද 1යි නේද
මෙතන 5 තියෙන හින්දා 5ෙන් ගුණ කරන්න. ඕවල කීයද? 16යි නේද? මෙතන කීයක් ගන්න නැති හින්දා එකනේ තියෙන්නේ නේ මේවයි. එහෙනම් මෙතන එකෙන් ගුණ කරන්න. හරිද? මෙතන h නේ තියෙන්නේ. මේ ඡාය අරගෙන ඉන්න. නැත්තම් මෙතෙන්ටම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එක් වරක් එකයි. හරිනේ. දැන් බලන්න කීයද කියලා 24යි 5යි 16යි මෙතන එකයි ඔක්කොම කීයද? 5 4යි 9යි 10යි 16න් 6 එකක් විතරයි. 2යි 3යි 4යි 46යි නේ. ඒ කියන්නේ ඔක්කොම කීයද? 46යි G MOL ඍණ 1නේ. හරිනේ. එතකොට අපි එතන කොච්චර තියෙයි කියලා හොයාගත්තද ග්‍රෑම් ගාන? ග්‍රෑම් ගාන අපි හොයාගත්ත කීයද? 10යි ග්‍රෑම්. 10යි ග්‍රෑම් නම් මවුල ගාන හොයාගන්නේ කොහොමද? මවුල ගාන හොයාගන්නේ මේක බෙදන්න ඕනේ මෙන්න මේකෙන්. 46යි GMOL ඍණ 1. හරිනේ. මේ වගේ නංගි මල්ලි මවුල ගණන් හොයනකොට ඔයාලට පැටලෙනවා නම් බෙදන්නද ගුණ කරන්නද තියෙන්නේ කියලා පොඩ්ඩක්වත් හිතින් එපා. ඔයාලා මුලින් මේ දෙක ඔයාලට දැන් මතක නැහැ කියන්නකෝ. ඔයාලා මුලින් මේ දෙක ගුණ කරලා බලන්න. ගුණ කරලා බලන්න මවුල ඍණ එකට මවුල දාන එකක් හැපෙන්න තියනවාද කියලා. එහෙම නැහැනේ. එහෙනම් මේක බෙදන්න. බෙදුවහම මේ බලන්න ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මවුල ඍණ එක උඩට ගිහලා මවුල දාන එකක් වෙනවා. එතකොට 10 බෙදන්න ඕන 46න් නේ. හරිනේ. එතකොට බලන්න උත්තරේ කීයද කියලා. අපිට උත්තරේ සුළු කරලා තියන්නත් පුළුවන්. නැත්නම් අපිට දැන් මේ MCQ එකක් නේ. MCQ එකක් හින්දා අපිට පුළුවන් මේක සුළු කරන්න නැතුව ඔහොම තියාගෙන 10 බෙදීම 46 කියන එක තියාගෙන දැන් මෙච්චර මවුල ගණක් තියෙනවා කියලා දන්නවා. අපිට ගාන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ගොඩක් ළමයි කරන්නේ එහෙම තමයි. කවුරුවත් එහෙම ලොකුවට සුළු කරන්නේ නැහැ මේ වගේ ගණන්. හරිද? හරි. මොන අපි දැන් දන්නවා 10 බෙදීම 46ක් තියෙයි කියලා. හරිනේ? හරි. ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මේකේ අහන්නේ මොකක්ද අපෙන් ප්‍රශ්නේ? මේ සංයෝගයේ තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගානනේ. හයිඩ්‍රජන් ගාන හොයාගන්නේ කොහොමද? දැන් මෙතන C2H5OH නේ. මම මුලින් කියලා දුන්න මතකද මේ වගේ සංයෝගයක දැන් මෙතන තියෙන 10 බෙදීම 46ක් මවුල. මේ මුළු සංයෝගෙම හරිද? මේ මුළු සංයෝගෙම 46 මේ 10 බෙදීම 46ක් තියෙනවා නම් හයිඩ්‍රජන් ගාන කොහොමද හොයාගන්නේ? මේ බලන්න. මෙතන 5යි මෙතන 1යි ඔක්කොම හයිඩ්‍රජන් කීයද? 6යි නේ. එහෙනම් මෙන්න මේ ගාන ගුණ කරන්න ඕන 6න්. ඒ කියන්නේ 10 බෙදීම 46 ගුණ කිරීම 6. හරිනේ? එහෙම නේද හොයන්නේ? එතකොට ලේසි නේද? 6 වරක් 1යි 6 වරක් 8යි. එතකොට 10 බෙදීම 8ක් තියෙනවා මවුලනේ. හයිඩ්‍රජන්. මේක විතරයි. හැබැයි අපිට අමතක වුණා මොකද්ද? ජලයනේ. ජලය අමතක වුණා නේද? එහෙනම් ජලයේ බලන්න හයිඩ්‍රජන් කොච්චරක් තියෙද කියලා. ජලය කොහොමද ලියන්නේ සූත්‍රය? ජලය ලියන්නේ හරි නේද? ඔන්න බලන්න. එතනෝල් වල කීයක් තිබ්බද? 10 බෙදීම 46 වාරයක් 6ක් මවුල තිබ්බ. හරිද? සුළු කරන්නේ නැහැ. ඔහොම තියාගන්නවා. අපිට සුළු කරන්න හිතුනොත් අපි සුළු කරනවා. ඊට පස්සේ අපි ජලය ගැන සලකලා බලනවා. ජලය කියන්නේ H2O නේ. කීයක් තිබ්බද මුලින්? ග්‍රෑම් 90ක් තිබ්බා. මතකයි නේද? ග්‍රෑම් 90ක් තිබ්බා. මේ ග්‍රෑම් 90 ජලයේ අණුක ස්කන්ධය කොහොමද අපි හොයාගන්නේ? H2O නේ. මේ බලන්න. හයිඩ්‍රජන් වල එකයි මේ එකයි GMO ඍණ එක. ඒක මෙතන තියෙන දෙක හින්දා දෙකෙන් ගුණ කරනවා. එතකොට 2යි. ඔක්සිජන් වල 16යි. මෙතන කීයක් නැති හින්දා එකෙන් ගුණ කරනවා. එතකොට 16යි. ඔක්කොම 18යි GMOL ඍණ එකනේ. හරි. එතකොට දැන් බලන්න ඒක බෙදන්න මේ 18යි GMOL ඍණ එකෙන්. 18 වරක් කීය දෙන්නේ? 18 වරක් 5 නේ දෙන්නේ. හරි. 18 වරක් 5 එන්නේ. හරි අපි දන්නවා දැන් 5යි එන්නේ කියලා. හරිද? අපි ඒකත් ඕනනම් අපි ලියාගමුකෝ 18 වරක් 5යි නේ මෙතන. එතකොට උත්තරේ 5යි මවුල. එතකොට ජලය ඔක්කොම කීයක් තියෙනවද? මේ අපිට ආවේ මොනවද? ජලය මවුල ගන්නනේ. මේ බලන්න. අපිට ආවේ දැන් මෙතන මේ සංයෝගයේ ජලය මවුල. මේ ජලය මවුල ඔක්කොම 5ක් තියෙනවලුනේ. හැබැයි අපි දන්නවද ජලය මවුල ඇතුලේ හයිඩ්‍රජන් මවුල කොච්චර තියෙනවද කියලා? නෑ නේද? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ 5යි මවුල මෙතන හයිඩ්‍රජන් ගාව තියෙන දෙක හින්දා දෙකෙන් ගුණ කරන්නනේ. ඇයි ජලයේ එක අණුවක් ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු කොච්චර තියෙනවද? දෙකක් තියෙනවා මේ. ඒක තමයි අපි මෙතන කියන්නේ. දැන් මෙතන ජලය එකයි මවුල ඇතුලේ හයිඩ්‍රජන් මවුල දෙකක් තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් 5යි මවුල ඇතුලේ හයිඩ්‍රජන් කොච්චර තියෙනවද කියලා බලන්න මේක ආයේ දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට කීයද ඔක්කොම 10යි මවුල. හරි. එහෙනම් මේ බලන්න මෙතන මේන උත්තරෙයි මෙතන එන දශම ගානක් මේන 10යි ගාන 10යි මවුලයි සුළු කරාම එකතු කරාම අපිට උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් නේද? ඔක්කොම උත්තරේ කීයක් එනවද? 11.3ක් එනව නේද උත්තරේ? හරි. එතකොට ඔක්කොම මේ දෙක එකතු කරාම උත්තරේ 11.3යි නේද? බලන්න අපිට ලේසියෙන්ම මේ ගණන් හදන්න පුළුවන් නේද? ඕන ප්‍රැක්ටිස් එක. ඒ වගේම අපිට ගාන දැක්කහම හිතෙනවා අයියෝ මේක නම් හදාගන්න බැරි වෙයි. තේරුම් ගන්නත් බෑ. කොහෙන් පටන් ගන්නත් තේරෙන්නෙත් නෑ.
එහෙම මම කියන්නේ කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැත්නම් මමත් ඉස්සරම කරේ ඉස්සෙල්ලම ওই මේ සංයෝග වල අණුක ස්කන්ධ හොයාගෙන ඉන්නකෝ. C2H5OH වල කීයද? H2O වල කීයද? එහෙම හොයාගෙන ඉන්න. හරිද? හොයාගෙන ඉඳලා ඔයාලා දන්න මොකක් හරි සූත්‍රයක් තියෙනවනේ. ඒවට ආදේශ කරලා බලන්න. අනිවාර්යයෙන් මොකක් හරි කැපිලා එක්ක මවුල ගාණක් ඉතිරි වෙනවා. නැත්නම් ග්‍රෑම් ගාණක් ඉතිරි වෙනවා. මං කිව්වේ දැන් කිලෝග්‍රෑම් වලින් වගේ දුන්නොත් මේ මවුල ගණන් වල ග්‍රෑම් වලට හරවගෙන ඉන්න. ඊට පස්සේ 100ට ගාණක් දුන්නොත් දැන් 270 ග්‍රෑම් වලින් 110ක් නම් ගුණ කරලා බලන්න. එහෙම බලලා ටිකෙන් ටික හදාගෙන යන්න. තේරෙන්නේ නැහැ කියන්නකෝ. තේරෙන්නේ නැත්නම් අනිත් ප්‍රශ්න වලට උත්තර ලියලා ඇවිල්ලා ඒක ආයෙ කරන්න. එතකොට අනිවාර්යෙන් ඒක විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගණන් ගොඩාක් එක දිගට හදනකෙන් තමයි මේවා පුළුවන් වෙන්නේ නංගි මල්ලි. හරිද?